සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඊයේ මම පෝස්ට් එකක් දැම්මා අවුරුදු උත්සව සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා. මොකද මේ පෝස්ට් එක දැකලා සමහර අයට පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ අවුරුදු උත්සවේ කරපු අයට thank you කියලාවත් තිබ්බේ නැහැ. මෙහෙම ප්‍රශ්න විතරක් කියලා තිබ්බා කියලා. ඉතින් මම මේ පෝස්ට් එකේ කිසිම දැනක අවුරුදු උත්සවේ කරපු අයට අපහාසයක් වෙන විදිහට පෝස්ට් එක දාන්නේ නැහැ. මොකද සංවිධානය කරපු අය ඒක උපරිම මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට හොඳ තැනක් තෝරාගෙන ලස්සන සංවිධානය කරලා තිබ්බා. ඒ ගැන කියන්න කිසිම අඩුවක් නැහැ. ඒක උපරිමටම ඒගොල්ලෝ කරලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අවුරුදු 20 එච්චර ලස්සන කරාට. මම මේ කතා කරන්න යන්නේ අවුරුදු 20 අඩුපාඩු ගැන නෙවෙයි. ඊට වඩා ගොඩාක් වැදගත් කතාවක්. ඒ තමයි ඔයාලා දන්නා මේ දවස්වල ජපානයේ විදේශිකයන්ට තියෙන්නේ මොන වගේ තැනක්ද කියන එක. ඉතින් විදේශිකයෝ කියන එක ඇත්තට මේ රටට දැන් එපා වෙන තරමට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා දැන් ඉස්සර සාමාන්‍යයෙන් අපේ අවුරුදු උත්සව ෆෙස්ටිවල් ඒ වගේ තියද්දී අනිවාර්යෙන් අවසානට වලියක් යනවා. ඉතින් ඒවා ඒ කාලේ ඉඳලම මේ වෙනකන් දිගටම පැවතගෙන ආවා නවතින්නේ නැහැ. ඉතින් ඒ දේවල් වලින් උනේ අපිට සාමාන්‍ය දැනක අවුරුදු උත්සවයක් හරි ෆෙස්ටිවල් එකක් හරි තිබ්බන් පස්සේ ඊළඟ පාර ආයේ ඒක එතනම බුක් කරගන්න යන්න ගියොත් අපිට ඒක ගන්න බෑ. ඉතින් ගොඩක් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒක සංවිධානය කරන අය ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වුණාම. ඉතින් ඒක මේ ගැන දැනුවත් අය ගොඩක් ඇති. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේ වගේ තැන් වලට ඇවිල්ලා රණ්ඩු වෙන්න එපා කියලා. හේතුව තමයි හොඳට මතක තියාගන්න මේ ඕගොල්ලෝ ඉන්න තැන් වල ලංකා ජාතික කොඩිය හොඳට ඉහළට ඔසවලා පේන්න ගහලා තියෙනවා. ඉතින් එතකොට පැහැදිලිවම පේනවා රට මොකද්ද කවුද නියෝජනය කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේ වගේ තැන්වල රණ්ඩු වෙන්න එපා කියලා. හේතුව ඔයාලා මේ රණ්ඩු වෙනවා කියන්නේ අපි මේ උත්සව බලන්න විදේශිකයොත් එනවා. කියන්නේ ජපාන් ජාතිකයොත් එනවා. ඉතින් ඒගොල්ලෝ ආවහම දැන් මම ඊයේ දැක්කා ජපාන් ජාතිකයොත් ඇවිල්ලා අපේ අර නගෝයා බෑන්ඩ් එක සෙල්ලම් කරලා ලංකාවේ මිනිස්සුත් එක්ක හොඳට නටලා ගායලා මේ සතුටුනා. එතකොට අපේ ඔය කෑම කඩවල ඒගොල්ලෝ කාලා හොඳට විනෝදුනා. ඉතින් මේ මිනිස්සු ඇත්තරම අපිත් එක්ක අර සහෝදරත්වයෙන් බැඳිලා ඉන්නකොට එකපාරට මේ ඇස්සේ අපේ කොල්ලෝ ගහ ගන්නකොට ඒ මිනිස්සුන්ට ඇති වෙන ආකල්පය මොකක්ද කියලා හිතන්නකෝ. එතකොට හිතනවා මේ විදේශිකයෝ කියන જાතිය ඇත්තරම භයානක જાතියක් තමයි. මේගොල්ලොත් එක්ක අපිට එකට ඉන්න අමාරු කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්නවා. ඒ කියන්නේ අර දැන් මේ දවස්වල අර දැන් අපේ ලංකාවේ ජාතිවාදයන්නේ ඒ වගේ දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය අවුස්සලා ඒ කියන්නේ විදේශිකයෝ මේ රටට එපා කියලා ඒ පැත්තෙන් ගේමක් ගහගෙන යන වෙනම ජපාන් සෙට් එකක් ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු ප්‍රතික්ෂේප කරන ජපාන් සමාජයකුත් තියෙනවා මේකේ. ඉතින් ඒගොල්ලොත් නිකම්ම ඒ ගොඩට යනවා මේ වගේ දේවල් සිද්ධ වෙනකොට. ඉතින් සමහර අය කියලා තිබ්බා මේ පෝස්ට් එකෙන් මොකද්ද මේ පවුලේ ගින්දර පිටට දෙන්න එපා බං වගේ අර කතා කියලා ඉන්බොක්ස් මැසේජ් කරලා තිබ්බා. ඉතින් එයාලට කියන්න තියෙන්නේ මේක මම අමුතුවෙන් පෝස්ට් දාලා කියන්න ඕනේ මට ඉන්බොක්ස් වලින් ආව ගොඩාක් වීඩියෝස් මේ අතරතුර වුණ දේවල්. ඉතින් ඒගොල්ලෝ මම දැම්මත් නැතත් ඒ මිනිස්සුත් මේවා දානවා Facebook වලට. ඉතින් ඒක ඊට වඩා භයානකයි. මොකද නම්බර් ප්ලේට් එකයි ඉන්න මිනිස්සු කවුද හැමදේම ඒ වීඩියෝස් වල පේනවා. එතකොට ඉතින් මේක ජපාන් කෙනෙක් දැක්කත් මේ කොහෙද වුනේ කවුද මේක කරේ කියන ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මම මේ සිංහලෙන් දාන පෝස්ට් එකට වඩා ඒක භයානකයි. ඉතින් මම මේ වගේ දේවල් දැම්මේ නැත්තේ උඩ බලාන කෙල ගහන්න බැරි නිසා. ඒක තැනක මම දැක්කා ප්‍රියස් කාර් එක ගහගත්ත සෙට් එකේ එක්කෙනෙක් යනවා. ඒ කොල්ලව අල්ලගෙන කාර් එක වට කරගෙන කාරයට පයින් ගහ තනි කරන කියන්නේ මේ අර පාතාලේ වලියක් වගේ බලන් ඉන්න බය හිතන එක දැක්කහම මහා පාරේ වටේට ජපාන් මිනිස්සුන්ගේ ගෙවල් ඉතින් ඒ වගේ තැනක මහා පාරේ කාර් එක වට කරලා කාර් එකට ගහනවා ග්ලාස් එක කඩලා ඇතුලේ ඉන්න කොල්ල එළියට ගන්න ලැහැත්ති කාර් එකේ. ඉතින් ඒ වගේ දේවල් කරන්නේ මේ ප්‍රසිද්ධ දවාලේ. ඉතින් මේවා ජපාන් මිනිස්සු දකිනවා. දැක්කහම අපි ගැන මොකද්ද හිතන්නේ? ඉතින් එහෙම වුණාම ආයේ මේ රටවල වල අපිට ෆෙස්ටිවල් එකක් තියා ඉන්නත් පුළුවන් එද්දන්න ඉස්සරහට. ඉතින් ඒකෙන් වෙන්නේ අර පාඩු ඉන්න මිනිස්සුයි කියන්නේ දෙයක් කරගෙන හොඳට ඉන්න මිනිස්සු ඔක්කොම අමාරු වැටෙනවා මේ රටේ නැති නීති හදපුවාම. ඉතින් ඒකත් එකකින් ජපාන් මිනිස්සුන්ට බැලුව වැඩක් නැහැ. හේතුව අපි වුණත් අපේ රටට හිතන්නකෝ බංග්ලාදේශ වලින් හරි ඒ වගේ නිකන් පොඩි රටකින් ඇවිල්ලා පොඩි රටක් කියන්නේ දියුණු නැති රටකින් ඇවිල්ලා ළමයි හදාගෙන ඔක්කොම කරන ව්‍යාප්ත වෙලා ඒගොල්ලන්ගේ ෆෙස්ටිවල් තියාන අපි පිළිවෙලට හදාගත්ත තැනක රණ්ඩු කරගෙන ගහගද්දි අපිට ඇති වෙන ෆීලින් එක මොකක්ද කියලා. අන්න ඒ වගේ තමයි මේ මිනිස්සුන්ටත්. ඉතින් ඒකත් මේ මිනිස්සු සාධාරණයි මේ විදේශික එපා කියන එක. ඇත්තටම ඒවා දැක්කම එපා වෙනවා.
එතකොට මේ අර මම දැක්ක සමහර තැන්වල ඒ කොයින් එක කියලා කියන පාක් එකට ඉතින් ඒක හැම තැනම කුණු දාලා ඒ කියන්නේ අර පැකට් එකක් හදනවා නම් ඒකත් අර ලංකාවගේම කුණු දාලා. ඉතින් සමහර අය මට අහනවා කියනවා සංවිධායක මණ්ඩලයට බයිනවා මේ හරියට සංවිධානය කරලා නැහැ මේ කුණු දාන්න තැන් හරියට හදලා නැහැ කියලා. ඉතින් මේ මිනිස්සු මේ සල්ලි වලට වැඩ කරන්නේ නැහැ නේ. කියන්නේ ස්වේච්ඡාවෙන්නේ කරන්නේ. අපි වෙනුවෙන් ඒගොල්ලොත් ආසයි මේවා විඳින්න. ඒ වුණත් ඒගොල්ලෝ එහෙම නොකර අර ඒගොල්ලන්ගේ විනෝදේ පැත්තක තියලා පුළුවන් විදිහට ඒගොල්ලෝ උපරිම කරා. ඉතින් තමන්ට පුළුවන් නේ තමන් අරන් එන කුණු ටික පොඩි shopping එකක් ගෑල්ලා ගෙදර අරන් යන්න. ඉතින් මම එහෙම කරා ඔය බිම ඇටලා තියෙන කොළ පුළුවන් තරම් මම අහුල්ලා මම දාත්තා. මොකද ඒ හරි ඒ පැත්තෙන් හරි දෙයක් එනවනේ කියලා. ඉතින් සමහර අය සිගරට් බීලා එහෙම ෆිල්ටර් එක එතන දානවා. ඉතින් ඕවා අහින්දින්න ගියාම අර මිනිස්සු කොච්චර අමාරුවෙන් කරන්නද? ඉතින් ඒ නිසා මට හිතාගන්න බෑ අයි අපේ ලංකාවේ සමහර මිනිස්සු හැමෝනේ ගොඩක් හොඳ අය ඉන්නවා. ඉතින් මේ සමහර මිනිස්සු ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඉතින් එහෙම වුණාම එක්කෙනෙක් දෙන්නෙක්ගේ වරදින් අර හොඳට ඉන්න මේ 100ක් 200ක් මිනිස්සු අමාරු වැටෙනවා මේ දේවල් නිසා. ඉතින් ඔයාලට කරුණාකරලා ඉල්ලන්න තියෙන්නේ ඔය ගහ ගන්න එන සෙට් ඉන්නවා නම් ඇත්තටම මේ ওই දවස් තෝරා ගන්නතු බලන්න ගහ ගන්න ඕන නම් කොයි හරි කොයින් එකක් අස්සර ගිහිල්ලා ගහ ගන්න ඔච්චරම කහනවා නම් ගිහිල්ලා ගහන ඉල්ල මේ ඔය විශේෂ දවසක් අල්ල ගන්න නැතුව. මොකද නැත්තම් මේක කරන්න හම්බෙන්නේ තව ඉස්සරහට මේ යන විදිහට නම්. මොකද ආයෙ මම දැක්කා මේ පාරේ වාහන පාක් කරලා තියෙන තැන. ඉතින් සාමාන්‍ය පාරක වාහනයක් පාක් කරන එක ආයෙ අමුතුවෙන් කාටවත් විස්තර කරන්න ඕනේ මේ නවත්තන්න එපා මෙතන නීති විරීදී කියලා. ඉතින් ඒ වගේ අර නවත්තන්න බැරි තැන් වලත් වාහන දාලා ඇවිල්ලා මේ අර සංවිධායක මණ්ඩලයට කොච්චරත් එනවස් කර කියන්න උනා. ඒ කියන්නේ මියුසිකල් ෂෝ එක අතරමැද සින්දු නවත්තලා මෙතන වාහන තියෙනවා අයින් කරන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් වලින් වෙන්නේ එයාලටත් මේක කරගන්න එපා වෙන ඉස්සරහට. අනිත් එක වටේ ඉන්න මිනිස්සුන්ට කරදරයි ජපන් මිනිස්සුන්ට. දැන් ඔය එක ආච්චි කෙනෙක් කෝල් කරලා මේ පොලිසියට කියනවා දැකලා තිනවා අපේ සමහර අය. ඒගොල්ලෝ මෙතන යන්න බෑ කරදරයි කියෙම කම්ප්ලේන් කරලා. ඉතින් දඩත් ගහුව සමහර අය ගහනවලට. ඉතින් ඒව ඇවිල්ලා තමන් විසින් පාලනය කරගන්න ඕන දේවල් කවුරුත් ආලට මේ කියලා දීලා කරන්න ඕන දේවල් නෙවෙයි. ඔයගොල්ලෝ මාර්ග නීති දන්නවනේ. ඉතින් ඒ හින්දා ඒවා පුළුවන් විදියට පාක් කරලා එතන පාක් කරන්න බැයි නම් ඈතින් හරි පාක් කරලා පයින් හරි එන්න නැති තැන් වලට ඔයාලගේ අතල්ලගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මෙතනින් එහාටත් කල්පනා කරලා හැසිරෙන්නේ නැත්නම් මං හිතන්නේ මේ යන විදිහට අවුරුදු 20 ෆෙස්ටිවල් තියන්න දෙයි කියලා ඔහොම හැසිරෙන්න ගියොත් එහෙම. ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඒ සයිතම අර කවකුචි කියන පැත්තේ මේ ඔය කවයි කියලා එක්කෙනෙක් ඉන්නවා. දැන් මාර විදිහට මේ මීඩියා එකේ යා වීඩියෝස් දාගෙන අර ඔයාලා දන්නේ නැති අර කුරු දොජින් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ෆෙස්ටිවල් එකකටත් ගිහිල්ලා එන කේස් එකක් දාගෙන මේ එයාට ගැහුවා කියලා එහෙනම් මේ ප්‍රශ්නයක් ඇති වුණා ජපානයේ. ඒක ඉතින් මුළු ජපානය දැනගත්තා. ඉතින් ඒ වගේ අය ඉදිරියේදී ඉන්න ඉඩ තියෙනවා අපේ ෆෙස්ටිවල් තියෙන තැනකට. ඉතින් මේ ඒකේ තාම මේ මිනිස්සයාට කවයි කියන එක කරාට සාම 100% ජපාන් මිනිස්සු සපෝට් කරන්නේ නැහැ. ඒ වෙනාට දැන් මේ වගේ දේවල් වුණාම ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඉන්නකොට ඔයගේ වලියක් ගියොත් එහෙම ඌට ඉතින් මේ ආය උපරිම එකෙන් ප්‍රයෝජනයක් ගත්ත හැකි වීඩියෝස් දාලා මේ පේනවනේ අපේ රටට විදේශිකයෝ ඇවිල්ලා කරන දේවල් අපේ මේ මේ භයානකයි. අපි ජපාන් මිනිස්සු කොහොමද නිදහස මේ කෝයින් එකේ හැසිරෙන්නේ මේගොල්ලෝ මෙහෙම කරන්න ගියා අපේ පොඩි ළමයි අනාගතේට මොකද වෙන්නේ කීකි ඕන්න වගේ කේස් ඇදලා ගත්ත ගමන් ඕවා කෙලින්ම ජපාන් පාර්ලිමේන්තුවකටත් එක්ක ගිහිල්ලා ඔන්න තහනම් කරලා දානවා මේ විදේශිකයන්ගේ ෆෙස්ටිවල් මොකක්වත් ආය තියන්න බෑ කියලා. එහෙම කිව්වොත් එහෙනම් අපි උද්ඝෝෂණය කරලා ඉල්ලන්නද ඕවා. ඉතින් ඒ නිසා දෙයක් වෙන්න කලින් කියන්නේ ඒ දේවල් කරන්න එපා කියලා. මොකද බීලා ආතල්ලයට ගහගත්තාගෙන ඒකේ වන්දි ගන්න ඕන ඔක්කොම. දැන් ඔයාලා දන්නවා ඉස්සර හරි ලේසියෙන් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න පුළුවන් ලංකාවේ ලයිසන් එකට මාරු කරලා. ඉතින් ඒවා ඒක නම් ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවල අයත් ප්‍රශ්න දාගත්ත හින්දා ඒක අපේ අයට ඇඟිලි දික් කරන්නේ නැහැ. ඉතින් පොදුවේ කියන්නේ ඉතින් ඒ වගේ කේස් දාගත්ත හින්දා මේ අද මොකදුනේ ඔක්කොම ප්‍රශ්න 50 ලියන්න ඕනේ. දැන් ලේසියෙන් ලයිසන් එකක් ගන්න බෑ ලංකාව එක්කෙනෙක්ට. හරි පහසුවෙන් ගන්න තිබ්බ එක. ඒ වගේම තමයි වීසා. දැන් PR එකක් ඇප්ලයි කරන්න මේ ඉල්ලන සල්ලි ගාණ බලන්නකෝ. එතකොට මේ ජපාන් පාස්පෝර්ට් එක. ඒක වර්කින් අවුරුදු 5 හිටියනම් ගන්න පුළුවන් එක දැන් 10 කරා. ඉතින් ඉස්සරහට දැන් PR එකටයි
ජපන් පාස්පෝර්ට් එකටයි N2 ඉල්ලන කතාවක් තියෙනවා. ඒක තාම ස්ථිර වෙලා නැහැ. ඉතින් ඒ වගේ දේවල් එහෙමෙන් කතා බහ අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඕවත් ඉස්සරහට ගෙනවත් මෙහි රටේ ආය PR එකක් පාස්පෝර්ට් එකක් දානවා කියන හීනයක් වෙන කොල්ලෙට්ට මොකද N2 හැමෝටම පාස් කරගන්න බෑනේ. ඉතින් ඒ නිසා අර අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව ආපු වැඩේ කරගෙන ෂේප් එකේ ඉන්න පුළුවන් නම් මේ රටේ ඉස්සරහට ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් ඔය දකින්න තන කොල්ලන්ට ගගහ මේ වලි දාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ දාන කේස් වලින් හැමෝටම මේ වලි වලට සම්බන්ධ වුණ අයයි නැති අයටයි සේරටම ඉස්සරහට පනිෂ්මන්ට් ගන්න බලන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ අවසන් කරන්න කලින් ආයෙත් කියන්නේ මේක සංවිධානය කරපු අය නම් ඇත්තරම පව් එයාලා ගොඩාක් මහන්සියලා ලස්සන වැඩේ කරලා තිබ්බා. ඉතින් එයාලට ගොඩාක් ස්තුතියි මේ වගේ දෙයක් සංවිධානය කරාට ඉදිරියටත් ඒ විදිහට කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගොඩක් විනෝදුනා අපි ඇත්තරම මේ අවසාන ටිකේ තමයි මේ මොලේ නැති සෙට් එක වලිය දාගෙන මේක පොඩ්ඩක් චාටර් කරේ. ඒ වගේම තමයි ලංකාවේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඉල්ලන්න තියෙන්නේ අනේ නංගිය මල්ලි අයියක්කේ වලි දාගන්න එපා. ලස්සනට අපේ ලංකාවේ නම තියාගෙන ඉස්සරහට මේ රටේ ජීවත් වෙමු. නැත්තම් සුරිරං කජින් කිව්වහම කොවයි කියන ඉමේජ් එක හැදෙයි ජපාන් සමාජයේ. එහෙම නොත් ඉතින් ජොබ් එකක්, එපාර්ට්මන්ට් එකක් එහෙම ගන්නවා කියන්නේ ඉතින් සුරිරං කජින්ලට සොරිම තමයි ඈ. ඔන්න ඉතින් කියන්න තියෙන්නේ අපේ අත්දැකීමුත් එක්ක තමයි. අපිට නම් අවුලක් නැහැ. කරගන්න ඕන ටික දැන් ජපාන ඇතුලේ කරගෙන ඉවරයි. ඒ අලුතෙන් ඇවිල්ලා ඉන්න කොල්ලෝ ඉන්නවනේ. කොල්ලෝ කෙල්ලෝ. අන්න යාලට තමයි ඔය කියන්න තියෙන්නේ ගොඩක් වලි දාගන්නෙත් ගොඩක් අලුතෙන් ආපුන් තාම දැන් දැක්කහම තේරෙනවා පරණයිද නැද්ද කියලා. ඒක පරණ මිනිස්සු අපි මූණවල දැකලා අඳුරනවානේ. ඒ වලි දාගන්න අය අතරේ ගොඩක් ඉන්නේ ඉතින් අලුත් මූණවල. ඉතින් යාළුවට කියන්න තියෙන්නේ මේ රටේ ඇවිල් වැඩක් කරගන්න ආව නම් ඒක කරගෙන පාඩු ඉඳහල්ලා. කාලා බීලා සින්දු කියපල්ලා ගහ ගන්න එපා. එච්චර කියන්නේ. එහෙනම් ගිහින් එන්න.